තමන්ගේ දරුවව ට්‍රෝෆි එකක් විදියට පාවිච්චි කරනවා. හැම අම්මෙක් තාත්තෙම කැමති තමන්ගේ දරුවා විභාගවලින් ලංකාවෙන් ඉහළටම ඇවිල්ලා යාළුවෝ නෑදෑයෝ ඉස්සරහා කැපී පේනවා දකින්න. ඒක දෙමාපියන්ගේ සාධාරණ බලාපොරොත්තුවක් නේද? නෑ, ඒක සාධාරණ බලාපොරොත්තුවක් නෙමෙයි. ඒක මහා ආත්මාර්ථකාමීත්වයක්. අද ලංකාවේ බහුතරයක් දෙමාපියෝ කරන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට ළඟා කරගන්න බැරි වුණු හීන, තමන්ට ලබා ගන්න බැරි වුණු දේවල් තමන්ගේ දරුවන් ලවා බලහත්කාරයෙන් ලබා ගන්න හදන එක. ඊට පස්සේ නෑදෑයෝ Facebook එකේ ඉන්න මිනිස්සු ඉස්සරහා තමන්ගේ වැදගත්කම පෙන්වන්න තමන්ගේ දරුවව ට්‍රෝෆි එකක් විදියට පාවිච්චි කරනවා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ගොඩක් දෙමව්පියෝ රෑ තිස්සේ දරුවව නිදි වරාගෙන වද දීලා මහන්සි කරවන්නේ දරුවට තියෙන ආදරයට නම් නෙමෙයි. සමාජයේ ඉස්සරහා එයාලගේ තියෙන ඊගෝ එක සතුටු කරන්න. ආදරණීය දෙමාපියෙක් විදියට මතක තියාගන්න දරුවා කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ අසාර්ථක වුණු පළමු ඉනිම වෙනුවට ඔයාට සෙල්ලම් කරන්න හම්බුණු දෙවෙනි ඉනිම නම් නෙවෙයි. එයාට එයාගෙම කියලා ජීවිතයක් තියෙනවා.